දත් කැක්කුමක් හැදෙනවා කියන්නේ ලොකු වේදනාවක් ගෙන දෙන දෙයක්. අද මම කියලා දෙන්නේ තද දත් කැක්කුමක් වුණත් වහාම සුව කරගන්න පුළුවන් බෙහෙතක්. වරාදොලේ වෙදගෙදර පරපුරෙන් පැවතෙන හෙළ වෙදකමේ මහිමය. දැන් අපි බලමු මේ බෙහෙත හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කරවිල ගෙඩියක් අරන් ඇට ටික ඉවත් කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් සුදු ලුණු හොදට තලාගෙන කරවිල ගෙඩිය ඇතුළට දාන්න. දැන් කරවිල ගෙඩිය වාෂ්ප දුමෙන් තඹ ගන්න. තැම්බුණ කරවිල ගෙඩිය මිරිකලා යුස ටික ගන්න. මිරික ගත්ත යුස ටික අරගෙන දත් කුහවරේ තියන්න. දත් කැක්කුම වහාම සුව වෙනවා. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේ වගේ තවත් බෙහෙත් ගැන දැනගන්න නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ වෙදගෙදර සමාජියෙක් වෙන්න. තව කෙනෙකුත් දැනගන්නවට කැමති නම් ෂෙයාර් කරන්න. තෙරුවන් සරණයි.